ගයිස් අද ඔයගලන්ට ගෙනල්ලා තියෙන ඩයලොග් පැකේජ් එක දාගමු කියලා තමයි වීඩියෝ එක ගෑලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ පරණ යූස් කරපු ඩයලොග් මේ 547 පැකේජ් එක කලින් දාගන්න අවස්ථාවක් තිබ්බේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ 999 පැකේජ් එක තමයි ගොඩක් කට්ටිය දාගෙන තිබ්බේ. මේ අවස්ථාව වෙනකොට ඩයලොග් එකෙන් ඔයගොල්ලන්ට මේ 546 පැකේජ් එක ඔයාගේ ෆෝන් එකට ඇක්ටිව් කරගන්න පුළුවන්. ඉතින් ආයෙ බලමු සරලවම කොහොමද මේ පැකේජ් එක ඔයගොල්ලන්ගේ ෆෝන් එකට ඇක්ටිව් කරගන්න කියලා. ඉතින් වීඩියෝ ඩලන පොඩි දෙයක් මතක් කරනවා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ ලයික් එකක් දාලා මතක් කරන්න එපා. මොකද අද ලයික් එකෙන් තමයි මේ වීඩියෝ එක වෙන කෙනෙක්ට පෙන්නන්නේ. අපි යන් අද වීඩියෝ එකට පැකේජ් එක ඇක්ටිව් කරන්න කලින් ඔයගොල්ලන්ට මම කියන්නම් ඔයගොල්ලන්ට මොනවද මේ පැකේජ් එකෙන් හම්බ වෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට unlimited YouTube, Facebook, WhatsApp, තව ඔයගොල්ලන්ට additional anytime 3GB ඔයගොල්ලන්ට data හම්බ වෙනවා මේකේ. ඉතින් ආයෙ බලමු මේ පැකේජ් එක හරියටම ඇක්ටිව් කරගන්නේ කොහොමද කියලා. ඔයා මුලින්ම කරන්න ඕන dial pad එකට ඇවිල්ලා #678යි hash කියලා ගහලා call එක ගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ interface එකක් තමයි එන්නේ. ඉතින් මෙතනදී ඔයා කරන්න ඕනේ mobile data plans කියන එක තුන්වෙනි එක ඔබන්න තුන්වෙනි එක ඔබට reply එකක් දෙන්න. ඊට පස්සේ ඊළඟ එක ඔයගොල්ලන්ට ඉතින් මෙතන ඔයගොල්ලෝ තෝරන්න ඕනේ පළවෙනි එක ෆ්ලන් බ්ලාස්ටර් කියන එක තෝරන්න. දාලා රිප්ලයි එකක් දෙන්න. රිප්ලයි එක දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට ඊට පස්සේ මෙන්න මේ විදියට ඉතින් ඔයගොල්ලන්ට පේනවා මෙතන ඔයගොල්ලන්ගේ පැකේජ් එක නැහැ කියලා. ඉතින් ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙන්න මේ 92 ඔබලා නෙස් දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඔයගොල්ලන්ගේ මෙන්න මෙතන 547 වෙන තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට තියෙන එක පහ ඔබන්න පහ ඔබුවට පස්සේ ඔයගොල්ලන්ට මේ පැකේජ් එකේ ඩීටේල්ස් ටික පෙන්නයි. ඔයගොල්ලන්ට තියෙන්නේ ඔයාගේ ෆෝන් එකේ 550ක් වගේ දාගෙන මෙන්න මේ එක දීලා ඇක්ටිව් කියන එක ඔබන්න. ඇක්ටිව් කියන එක එබුවට පස්සේ ඔයගොල්ලන්ගේ ෆෝන් එකට මෙන්න මේ පැකේජ් එක ඇක්ටිව් වෙනවා. ඉතින් ওই විදිහට තමයි පරණ ඩයලොග් 547 පැකේජ් එක ඔයගොල්ලන්ගේ ෆෝන් එකට ඇක්ටිව් කරගන්න. මේ වීඩියෝ එක මොනවාද දෙයක් ගත්තා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ලයික් එකක් දාලා නමතක් කරන්න එපා. ඔයාලා නොදන්නේ වුණොත් බලා ගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියන ගාම මෙයාගේ වීඩියෝ ඉස්සරහටත් බලා ගන්න ඕන නම් අපේ YouTube channel එක subscribe කරලා set වෙන්න කියන ගාම අපි අලුත් වීඩියෝ එකකින් set වෙමු.